මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතට වෙලා ආදරය කරන අයගේ මූණු දකින්න නැතුව ලෙඩක් දුකක් වුණාම අත දෙන්න කෙනෙක් නැතුව ඔබ විඳින දුක මම දන්නවා. රෑට තනි වුණාම දැනෙන පාළුව, ගෙදරින් එන එක දුරකථන ඇමතුමක තියෙන බර, ඒ හැමදේම මැද ඔබ තවමත් නැගිටලා ඉන්නේ හරිම ශක්තිමත් මිනිස්සෙක් නිසයි. මතක තබා ගන්න, ඔබ මේ දුවන්නේ නිකම්ම රේස් එකක් නෙවෙයි. ඔබ ගොඩනගන්නේ පරම්පරාවක අනාගතයයි. ඔබේ කඳුළු වලට වටිනාකමක් ඇත. අද ඔබ විඳින මේ මහන්සිය හෙට ඔබේ දරුවන්ගේ ඇස්වල තියෙන හිනාව බවට පත් වෙනවා. ඔබ මේ විඳින දුක ඔබේ පවුලේ අයගේ සතුට කියන මාලිගාවට තියෙන අත්තිවාරමයි. තනිකම යනු දුර්වලකමක් නොවේ. තනිවම හිත හය කරගෙන දහඩිය හෙලන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට මහ ලොකු ආත්ම ශක්තියක් ඕනේ. ඔබ ඒ අතින් වීරයෙක්. කාලය සදාකාලික නැත. මේ දුෂ්කර කාලයත් දවසක ඉවර වෙනවා. ඔබ ආපහු රටට එන්නේ හිස් අතින් නෙවෙයි, දිනපු මිනිහෙක් විදිහටයි. ඒ දවස වෙනකම් ඔබේ ඉලක්කය අමතක කරන්න එපා. ඔබ රට ගියේ කියන එක නිතරම මතක් කරන්න. ගෙයක් හදන්න, දරුවන්ට උගන්වන්න, ණය ගෙවන්න. බඩට නොකා මහන්සි වෙලා හම්බ කරන සල්ලි අපතේ යවන්න එපා. අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ඔබ සනීපෙන් ඉන්න එක තමයි ගෙදර ඉන්න අයට තියෙන ලොකුම සැනසීම. කෑම සහ නිින්ද ගැන හිතන්න. නිතරම Tamanට ආදරය කරන අය එක්ක කතා කරන්න. පාළුව දැනෙන වෙලාවට ඔබ දිනපු දවස ගැන හිතන්න. ඔබ වැටෙන්න එපා. ඔබ කරන මේ උදාර කැපකිරීමට දවසක අනිවාර්යයෙන්ම නිසි ගෞරවය සහ ප්‍රතිඵලය ලැබෙනවා. අද ඔබ වැගිරු හැම කඳුළු බිඳුවක්ම හෙට දවසක මුතු ඇටයක් වගේ දිලිසෙන්න ගනීවි. ඔබට ශක්තිය ලැබේ.